එළිය වගා කරන පත්මා ඇතුළේ වගා කරාම මොකද ඉතින් යාළුවනේ ඇත්තටම කියනවා නම් මේ පත්මා කියන ප්‍රභේදය වගා කරන්නේ එළියේ. අපි ඒක ටනල් එකේ දැම්මා. දැන් බලන්න වෙලා තියෙන දේ. නරකක් උන්නේ අපි ලොකු අස්සන්නක් ගත්තා. වැඩේ තියෙන්නේ දැන් මේකේ යන්නේ අමාරුයි. ඇතුළේ බෙහෙත් ගහන්න අපිට නඩත්තු කරගන්න නඩත්තු කටයුතු කර කොච්චර අපි අස්වැන්න ගත්තත් අපිට මේ ගස් තාම මේ පළදාව දෙන එක නම් අඩු කරලා නැහැ. ඒ විදිහටම පළදාව හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. පේනවනේ යාළුවනේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇතුලේ යන්න එන්න මොනවත් කරන්න නඩත්තු කරන්න. ඔයගොල්ලන්ට පේන ඇති යාළුවනේ මේ විදිහට තාම අපිට හොඳ ඇස්සෙන් මේ ගස් තාම ලබා දෙනවා. මේ විදිහට පොකුල් වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. ඔයාලගේ තියෙන අත්දැකීම් අදහසුත් කමෙන්ට් කරගෙන යන්න පහලින්. යාළුවනේ මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම ජය වේවා.